ආයුබෝවන් කියලා පිළිගන්නවා ඔයාලා ඔක්කොමලා මගේ new updates YouTube channel එකට. ඉතින් යාළුවනේ අද වීඩියෝ එකට යන්න කලින් සුපුරුදු පරිදි මතක් කරන්නම් මගේ channel එක subscribe කරලා නැත්නම් මේ දැම්ම subscribe කරලා bell icon එකත් all කරලා තියාගන්න කියලා. එතකොට මම අලුතින් දාන සියලුම videos ඔයාලා ළඟටම notification එක මගින් ගෙන්න ගන්න පුළුවන්. ඒ වගේම ඔයාලා දාන ආදරණීය like එකෙන් තමයි තව කෙනෙකුට බලන්න මේ වීඩියෝ එක share වෙන්නේ. ඉතින් ලෝභ නැතුව like එකකුත් දාගෙනම අපි යමු වීඩියෝ එකට. මුලින්ම කියන්නම් අද අරන් ආවේ ඔයාලට සුබ ආරංචියක්. නරක ආරංචියකුත් තියෙනවා නමුත් මම සුබ ආරංචිය ඉස්සෙල්ලම කියලා ඉන්නම්. ඉතින් guys ලංකාවේ තිබෙන ආර්ථික අපහසුතාවයක් නිසාවෙන් රට රැකියාවකට බොහෝ පිරිස් තම නෑදෑ සමීපතින් ආදරණීයන් තනි කරලා මුදල් සෙවීමට යාමට පෙළඹිලා තියෙනවා. ඉතින් ඔයාලා දන්නවා මේ කාලවකවානුව තුළ කොරියාවට සහ ඊශ්‍රායල රැකියාවට යාමට බොහෝ පිරිසක් වෙහෙසක් දරනවා. මොකද ආර්ථිකය අතින් ඉතා ශක්තිමත් රටවල් දෙකක් වන නිසා. එම රටවල් දෙක අතරිනුත් කොරියාවට වඩා ඊශ්‍රායලයට යාමට ගොඩක් දෙනා try කරනවා. හේතුව තමයි කිසිදු විභාගයකින් තොරව පහසුවෙන්ම යා හැකි රට ඊශ්‍රායලය වන නිසාවෙන්. මේ වන විට බොහෝ දෙනෙක් ඊශ්‍රායලයට යාමට අවශ්‍ය ක්‍රියාවලියන් සිදු කර තිබෙනවා. ලේසි පහසු වැඩක් නම් නෙමේ අද වන විට. වර්තමාන වෙන විට ඒක ලේසි පහසු වැඩකුත් නෙමේ. නමුත් ඉවසීම තියේ නම් අපහසු වැඩකුත් නෙමේ කියලා හොඳට මතක තියාගන්න. Taman එක සිතින් දෙයකට පෙළඹිලා ඉන්නවනම් ටාගට් එකට යනකම් අත්හරින්න එපා මොන බාධකාවක්. මොකද කටු කන්නම් වෙනවා ජීවිතේ ගොඩ යනවා. ඒ වගේම ඕනෙම දෙයකට තමන්ගේ හැකියාවත් සමග වාසනාව පින කියන සිතුවිල්ලත් බලපානවා ළමයි. ඉතින් කොහොම හරි ඔයාලා අතරින් 21 දෙනෙකුට ඊශ්‍රායල රැකියාවන් හම්බෙලා තියෙනවා. ගොඩක් කට්ටකාගෙන ඉවසීමෙන් බලා සිටි ඔයාලා වගේ 21 දෙනෙකුට තමයි මේ අවස්ථාව හිමි වෙලා තියෙන්නේ. සාහිත්‍ය සේවක අංශයෙන් තමයි මේ අයවලුන් විදේශගත වීමට සූදානම්ව තියෙන්නේ. ඉතින් සූදානම්ව තිබුණේ. ඉතින් මේ 21 දිනකට ගුවන් ටිකට්පත් ලබා දීම 2025 මාර්තු මාස 27 වෙනිදා ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේදී සිදු කරනු ලැබුවා. ඉතින් මේ කණ්ඩායම මාර්තු මාස 30 වන දින සහ අප්‍රේල් මාස 2 වන දිනයන්හි දෙකේ තමයි ඊශ්‍රායල වල පිටත් වුණේ. ඉතින් ඒ සියලු දෙනාටම අපි සුබ පතනවා ඉදිරි වැඩ කටයුතු සාර්ථක වෙන්න කියලා. ඒ වගේම ගිය අයත් යන්න බලාගෙන ඉන්න අයට දැනගන්න ඕනි කාරණාවක් තමයි තමන් යන්නේ කාර්යයක් සිදු කිරීම සඳහා බව. ඉතින් තමන්ගේ සේවයට මුල් තැන දෙන්න ඕනි. කට්ට කාගෙන පුළුවන් උපරිමේ කැපවීමෙන් වැඩ කරන්න සිද්ධ වෙනවා. ඒකෙන් තමන්ට වගේම තවත් කෙනෙකුට තව රැකියාවක් උත්පාදනය වෙනවා කියලාත් මතක තියාගන්න ඕන. එහෙම නොකරුවොත් වෙන්නේ අනෙක් කෙනාට යන්න තියෙන chance එකක් අහිමි වෙන එක. මොකද රටක් වශයෙන් අපි සියලු දෙනාම මේ ඊශ්‍රායල රැකියාව මේ විනිමය උපයලා ගොඩ යන්න අනිවාර්යෙන් අවශ්‍ය කරන නිසා. ඒක නිසා පුළුවන් තරම් කට්ට කාගෙන තමන්ගේ රාජකාරිය දේවකාරියක් වගේ ඉටු කරන්න කියලාත් ඉල්ලනවා. ඉතින් යාළුවනේ දැනට ඊශ්‍රායල රැකියාව සඳහා ඉතා ශීඝ්‍රයෙන් ලංකාවට රැකියා අවස්ථා ගලාගෙන එන බවක් තමයි තියෙන්නේ. ඇප්ලයි කරපු ඔයාලා බය වෙන්න එපා. දැනට කරන රැකියාව කරගෙන අප්ඩේට් එකේ ඉන්න කියලාත් මතක් කරනවා. මොකද මොන දෙයකට වුණත් ඉවසීම කැපවීම තියෙන්න ඕනි. එක සැරේ සේරම ළඟා කරගන්න බෑ කියලාත් මතක තියාගන්න. ඒක නිසා ඒක අපි කවුරුත් දැනගන්න ඕන දෙයක්. ඒ නිසා කවුරුවත් බය වෙන්න එපා. හරි වෙලාවට ඔයාට අවස්ථාව හම්බ වේවි. ඉතින් අදට ගිහින් එනම් ඔයාලා ඔක්කොටම ජය වෙන්න ඕනේ.